සමහරු කියනවා අපේ ගෙදර හාමුදුරුවනේ එළි වෙනකම් පිරිත්ලු. කවුද? රේඩිය. අපි අහන පිරිත් නිදි මරන්න පිරිත් අහනවාද? පිරිත් දාලා බුදි. සමහරු කියනවා දවසම බෞද්ධයක දාලාලු තියෙන්නේ. ඔය අහපු බණ ගොඩවල් හැටියට මෙලහට ඔහොමනම් වෙන්න හේතුවක් නැහැ. මේ බණ මඩුවේ කියලා තියෙන බණවල හැටියට මේ වයසක අම්මලා ටික නොහිටින්න මෙතන 15ක්වත් නැහැ. හැබැයි අහලා බලනකොට මේ පන්සලේ දායකයෝ ඇති බර කාලයක් ඉඳන්නේ මාස්පතා දන් දෙනවා ඇති. දායකයෝ තිරිසන් වගේ හැදිලා හාඳුරන්ට දන් දුන්නට වඩා තියෙනවා. ඔය පාංශකූල කරගන්න උමනාවට දායකකම් කරන්න එපා. පාංශකූල පිරිමහ ගන්න දායක සභාවට බැඳෙන්න ඕනද? එහෙම තේරුමක් නැහැ. මේක අවබෝධ කරගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පින්නතුනේ හොඳ සත්පුරුෂෝ විදිහට ඉන්න. හෙට ඉඳන් දැන් මෙහෙ දාන්නේ තියෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද? හැම මාසෙම දාන්නේ තියෙනවද? මාසපත දාන්නේ කියනවද? මාස දෙකකට සැරයක්. ඒ කියන්නේ අවුරුද්දකට 6 පාරයි දාන්නේ තියෙන්නේ නේ. කවුද උයාගෙන එන්නේ? එනවද දරුවෝයි බිරිඳයි ස්වාමියයි සේරම? මේ එනවද නායක අහන්නේ? බිරිඳ දරුවෝ ස්වාමියා සේරම එනවද? මේ නායක හරොන්ගෙන් ඇහුවොත් මේ ප්‍රතාපවත් පැවිදි ජීවිතේ අතේ ඇඟිලි ගන්නටවත් නැතුව ඇති. අවුරුද්දකට 6 පාරයිනේ. මාස දෙකකට සැරයක් තියෙන දානේ. අම්මයි තාත්තයි දරුවෝ එන්න. එනකොට දරුවන්ට කියන්න පුතේ සෙරෙප්පු දෙක ගලවපන් ගේට්ටුව ගාමි. ඔව් උගන්නලා ඇත්තේ මං හිතන්නේ මේ වෙනකොට. ඒක තමයි අරුන් බයිසිකල් ස්ටෝප්පෙන් නවත්තන්නේ. බාට ගලවන්නේ ලැබුම්ගේ උළුවස්ස ගාමි. මෙහෙනම් නැතුව දෙහම. තෙරුවන් වැඩ ඉන්න භූමියට එන හැටි. මෙහෙම නෙමෙයි. තේ පන්සලට බාට දාගෙන එනවද නැද්ද කියන එක නෙමෙයි කතන්දරේ. සංසාරේ කවදනම් ආයේ තෙරුවන් වැඩ ඉන්න භූමියේ පය තියන්නද පින්නතුනේ. ඒක දරුවන්ට කියලා දෙන්න. පුතේ මේ යන්නේ තෙරුවන් වැඩ ඉන්න තැනකට. හාඳුරුව ගාව ගන්න එපා මෙවට. මේ ඒක දරුවන්ට කියලා දෙන්න. සංසාරේ අපිට ආයේ තෙරුවන් ඉන්න තැනට යන්න හම්බෙන්නේ නැති වෙයි. හාමුදුරුවන්ට ආපු ගමන් දන ගහලා වදින්න. සමහරක් කොල්ල බයිසිකල් ලැබිලා හෝන් ගහනවා ආවා කියන්න. තියෙන හැඟීම ඉස්සර අපේ අම්මලා එහෙමද? ඒක හැදෙන්න ඕනේ. දරුවන්ට ධර්මය අවබෝධ වෙන්න ඕනේ. දරුවන්ට පොඩි කාලේ නම් තේරෙන්න ඕනේ මේකේ වටිනාකම. එතකොට පව් කරන්නේ. දානේ ටික දරුවොත් එක්ක ගෙනල්ලා දරුවොත් එක්කම බෝමලුව අමදින්න පිං සිද්ධ වෙන්නේ නැද්ද? බැරිකමද නොකරනකමද? නොකරනකමනේ. චෛත්‍ය මලු අමදින්න දානේ ටික දීලා වැඳලා යන්න. ඕවා වෙන්න ඕන දේවල් අපේ. මොකද දැන් ওই පැයක් ඕකට ගත කරන්න බැරි කෝටි ගාණක් පාඩු වෙනවද ওই පැයට? දැන් කොයි මෙච්චර කාලයක් වෙලාවක් නැහැ කියලා වෙල් වලට බත් අදිනවා වගේ සමහරු දන් අරන් යනව නේද? අරන් ගියා තොක් ගාලා තිබ්බා බහුව ගියා. එහෙම දන් අදින්න එපා. හාඳුරලා කණ්ඩ බොණ්ඩ නැතුව මහන්නා නෙමෙයිනේ එහෙම දන් දෙන්න. ඔයත් පින්දාම් කරගන්න ඕනේ. දරුවෝ ටික හදා ගන්න ඕනේ. එහෙමයි කියලා හාඳුරලත් එක්ක වෛර බඳින්න එපා. හාඳුරලගේ සිල් හොයන්න යන්න එපා. අපේ නායක හාරනේ සමහර මිනිස්සු ඉන්නවා මිනිස්සුන්ට රකින්න බැරි සිල් හාඳුරලා ලව්ව රැක ගන්නවා. බුදුහාමුදුරුවෝ ගන්නොන මුඩකෝ මහනොන පත්ත චීවර දාරකෝ මහනෝ. තට්ටේ බෑවට පාත්‍රා සිවුරු දරුවට හාඳුරලා වෙන්නේ නැහැ. මේ නායක හාරලා මේ කරන කැපකිරීම. මෙතුවක් කල් මේ ජීවිතේ වයෝ වෘද්ධ වෙනකම් කැඹුරුව නම් කැඹුරුවේ පන්සලටද තමන්ගේ ගෙදරටද හදන තරමක් ශාසනය වෙනුවෙන් දායකයෝ වෙනුවෙන් ඒ හින්දා ගමේ පන්සලත් එක්ක ඉන්න. දානේ ටික ගේනකොට දෙනකොට දරුවන්ට මතක් කරන්න පුතේ අහවලාටත් බත් පාර්සලයක් දෙමු කාටද? නැද්ද මේ ගංගෙවල් වල රහට කණ්ඩ හම්බෙන්නේ නැති මිනිස්සු?
බැරි වෙයිද අර දානේ උයන දවසටම බත් එකක් වෙනම බැඳ ගන්න. අපි කොහොම දරුවෝ හදා ගන්න ඕනේ. බල්ලෙක් පූසෙක් දැක්කහම උණු වෙන හදවතක් තියෙන දරුවෙක් ඉන්න ඕනේ. සර්පෙක් සතෙක් දැක්කහම මරන්න එපා යවන්න කියන දරුවෙක් ඉන්න ඕනේ. එතකොට තමයි ඒ ළමයි ලොකු වුණාම අනේකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරගන්න. ඊළඟ එක ඉඩ කඩන් වලට මරා ගන්න එපා. මේ පැතිවල එහෙම නැතුව ඇති මං හිතන්නේ. දෙමව්පියන්ගේ දේවල් වලට ඒ මරා ගන්නකොට මොකද්ද කියන්නේ නිදහසට කාරණේ? ඔය කියනව නේද හාමුදුරනේ අපිටත් ළමයි ඉන්නවා උන්ටත් ඕනේ කියලා. එහෙමනේ කියන්නේ. එතකොට මතක් කරගන්න ඕනේ අපේ දරුවෝ කසාත මදිනවා කියලා. ඊට පස්සේ අපේ දරුවෝ මොකද කරන්නේ? අපේ දරුවන්ටත් ඕන කියලා අපේ ඌව බෙදා ගන්න පොර කනවා මගේ දරුවෝ ටික බෙදෙනවා කියන එක මතක් කරගන්න. ඒක දන්නේ නැත්නම් මේ වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්න. දලා දන්නවා හොඳට. ඒ දැන් මෙලහටම ළමයි පොකරේ අල්ලන වෙදිනේ නේද බෙදා ගන්න. ඒ ළමයිගේ අඩු වැඩිය කියන එක පොඩි කාලේ ඉඳන් මතක තියාගන්න. සමහර තාත්තලාගේ පුදුම විදිහේ කැතකම් තියෙනවා. දරුවන්ට වෙනස්කම් කරනවනේ. අහවලාට වෙන විදියකට මෙයාට වෙන විදියකට. ඒකරලා අපි ගාවට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ආදරේ ඒ වුණාට පෙන්නලා බෑ කියලා. පෙන්නන්න බැරි ආදරෙන් වැඩක් තියෙනවා. මැරිලා ගියොත් එහෙනම් මොකටද පෙන්නන්නේ? එහෙනම් බිරිඳට දරුවන්ට ආදරේ පෙන්නන්න. ආදරේ දෙන්න. දැන් මට කියමු බලන්න ඔය ගෙදර ඔය ටික හදා ගන්න නැතුව දකින්න ගන්න සීලයක් කියමු බලන්න. හදවතේ බුරබුරා නැගෙන ක්‍රෝධය ඇති වෙන්නේ පාරට ආපුවාමද ගෙදර ඉන්නකොටද? කවදාවත් පාරේ ඉන්නකොට කේන්ති ගිහින් තියනවද? ගෙට ගොඩ වෙන්න ඕනේ. දැන් ඔය කේන්තිය ද්වේෂය කියන එක බුදුහාමුදුරුවෝ උගන්වපු ප්‍රධාන අකුසල මූල තුනවල එකක් නේ. දැන් ද්වේෂය නැති කර ගන්න ඕන කොහෙන්ද එහෙනම්? ඇති වෙන්නේ කොහෙන්ද? ද්වේෂය ඇති වෙන්නේ ගෙදරින් නම් රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා බිව්වට හරියනවද? ඒක නැති කරන්න ඕනේ ගෙදරින්. කාමය ඇති වෙන්නේ කොහෙද? දැන් බාහිර වස්තුවක් පිළිබඳව කාමය ඇති වෙන්නේ කොහෙද? අපේ හිතේනේ ඇති වෙන්නේ නේ. එහෙනම් කාමය නැති කරන්න ඕන කොහෙන්ද? අපේ හිතෙන්මයි. තරහව ඇති වෙන්නේ ගෙදරින්. සමහර විට තරහව නැති කරගන්න වාහනේ බයිසිකලේ අරන් පොඩ්ඩක් එක්ක අල්ලපු ගෙදරට යනවා නැත්නම් යාළුවෙක් හම්බෙන්න යනවා නැත්නම් ටවුම දිහාට යනවා. දැන් පැහැදිලිද ගෙදර තමයි හදා ගන්න ඕන කියලා. අපේ වැඩිපුරම හිත රිද්දුවා නම් රිද්දුවේ ගෙදර මිනිස්සුද පිට මිනිස්සුද? ගෙදර මිනිස්සු. තමන්ගේ මිනිස්සුනේ. දුක හිතුණ නම් හිතුනේ පිට මිනිස්සු හින්දාද තමන්ගේ මිනිස්සු හින්දාද? එහෙනම් දැන් මේක හදා ගන්න ඕන කොහෙන්ද? ගෙදරින්. ගෙදරින් හදා ගන්න නම් පින්නතුනේ ඔය බුදුහාමුදුරුවෝ උගන්වනවා නේද අපිට අර මහී වේරේන වේරාණි සම්මන්තිත උදාචන අවේරේනච සම්මන්ති. ගෙවල් වල එකට එක කියන එක නවත්තන්න ඕනේ. මේ පැතිවලත් අර එකට එක කියනවද? සමහර තාත්තලා කියනව නේද? කට තලනවා කට වහපිය කියලා. ඇයි? ආයෙත් අපේ අම්මලා ඒකටම හරියනවද? අර වෛරය ඇති වෙලා බැනගෙන යන මනුස්සයාට ගුටි කාලා රෙදි කෑලි අරන් ගෙදරේ යන කම්ම මොකද කරන්නේ? කට වහනවද? නැහැ. වෛරය නැති කරන්න පුළුවන් මෛත්‍රියෙන් පින්නතුනි. දැන් ආහාරෙන් කුණු හරපෙන් බැනගෙන එනකොට මෙහෙන් කිව්වට වැඩක් නැහැ. සියලු සත්‍යෝ සූපත් වේවා නිදුක් වේවා කියලා බිරිඳ මෛත්‍රී කරුවට වැඩක් තියනවද? එව්වා මේ හිටි අඩිය කරන්න පුළුවන් එව්වා නෙමෙයි. කැත පුරුදු අපේ මොනවාද හිටි අඩිය කරනවනේ. සම්මජ්ජාතියකට පන්සලකට එන්නේ නැහැ. පිරිතාල ලේවමනේ දානවා කියලා දැනගත්තා මෙහි ඇවිල්ලා බෝධි පූජා වලට පඳුරු ගැට ගන්නවා. මේ පැත්තේ නම් එහෙම නැතු ඇති. මේ ගිඩි ගහලා එනවා හාමුදුරනේ බෝධි පූජාවකට බාර වෙන්න ඇයි කියලා අහනකොට නෑ ආහාර පණ අදිනවා. එහෙම මේ ස්විච් ඔබනවා වගේ මේව කරන්න පුළුවන්ද?
ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. සනාතන බුදු වදන මොකක්ද? ධර්මයේ හැසිරෙන්න ඕනේ. ඉතින් හැසිරෙන්නේ නැතුව ධර්මයේ රකින්නේ නැහැ. gedara dora හොඳට පුරුදු වෙන්න. සබ්බ පාපස්ස කරණං අහලා ඇතිනේ. සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා. මොකක්ද උගන්වන්නේ? සියලු කුසල් උත්පාදනය කළ යුතුය. මතක තියාගන්න. ඔය gedara ජීවත් වෙනකොට පින්නත් නේ. එකිනෙකාට බැන ගන්නකොට එක්කෙනෙක් බනිනකොට අනෙක් එක්කෙනා සද්ද නැතුව හිටියා. මං සද්ද නැතුව ඉන්නවා දැන් හරියයි. එහෙම හරියන්නේ මේකට මුල ඉඳන් තියෙන්න ඕන. අර අහලා තියෙනවද කිරි බොන කාලේ බත් කන්න එපා කියලා? බත් කන කාලේ බත් කන්න ඕන. කිරි බොන කාලේ කිරි බොන්න ඕන. පොඩි කාලේ ඉඳන් හැදෙන්න ඕන. අර මම මුලින් කියපු විදිහට අපේ තාත්තලා නැගිටිනකොට මං අම්මලාට පොඩි යෝජනාවක් කරන්න. තාත්තලා කරන්නේ නැති හින්දා හෙට ඉඳන් මේක කරන්න. තාත්තා නැගිටිනකොට තාත්තට බුදුහාමුදුරුවන්ට පූජා කරන්න වතුර වීදුරුවක් මේසෙ උඩින් තියලා තියන්න. ඔක බැරි වෙයිද කරගන්න හෙට ඉඳන්? කවුද ඔක කරන්න ඕනේ? අම්මලා කරන්න ඕනේ. ඇයි? මෙහෙම හරි ගියා පින්නේ. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කරලා බලන්න. පැන් එක තාත්තලාට පූජා කරන්න කියලා මේ සුඩින් තියලා තියන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? උදේ පාන්දර බුදුහාමුදුරුවන්ට පැන් පූජා. විනාඩියක් ඇයි එතකොටනේ. එච්චර වෙලා යන්න තියලා වැඳලා යන්න කියන්නේ. දවසක් දෙකක් කොහොම කරන්නද? ඉස්සර අපේ ගංගෙවල් වල තිබ්බ මතකද? බත් එක උයපු ගමන් උඩින්ම කාටද? තාත්තට නෙමේ දරි. මුදුන් බතෙන්ම කියලානේ. ඔව්ව තියෙනවද? අම්මලා දරුවන්ටවත් කන්න දෙන්නේ නැලුනේ. බලන්න තිබ්බ බැඳීම. ඒකන ඉස්සර අම්මා මැරිලා වැඩි කල් යන්න කලින් තාත්තා මැරෙනවනේ. ඇයි? එච්චර බැඳීමක් තියෙනවා. ඔය තාත්තා බිම ඉන්නකොට අම්මලා ඉස්සර උඩ ඉන්නේ. හරි ගෞරවයක් තිබ්බා. පුදුම විදිහේ තාත්තා කනකන් අම්මලා පැත්තකට වෙලා ඉන්නවා. එහෙම තියෙන්න ඕන නැද්ද? එහෙම තියෙන්න ඕව තියෙනවද අද ගෙවල් වල? දැන් මොකක්ද මේ උගන්වන්නේ? අපි දැනගන්න ඕන අපෙන් කරන්න ඕන කරන යුතුයකම මොකක්ද කියන එක. අපි දැනගන්න ඕන අපේ භූමිකාව මොකක්ද කියන එක. බිරිඳගේ භූමිකාව කරන්න. ස්වාමියාගේ භූමිකාව කරන්න. දරුවෝ ඒව දිහා බලාගෙන තමයි හැදෙන්නේ. ඒ නිසා අකම්පිතව ජීවත් වෙන්න. gedara පවුලේ ඉන්නකොට බුදුහාමුදුරුවෝ උගන්වනවා නේද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජංකේම. මංගල කාරණාවල උගන්වන ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න මොනාටද? මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. නින්දාව එන්නේ ප්‍රශංසා කරන මිනිස්සුන්ගේ. අපිට හොඳක් නොකියපු මිනිස්සේ කවදාවත් බනින්න නැතුව ඉඳලා තියෙනවා. බනින්නේ කවදා හරි හොඳ කියපු කෙනෙක්. ඒක දැනගෙන ජීවත් වෙන්න. ජීවිතේ හැමදාම සැප තියෙන්නේ නැහැ. දුකටපත් වෙන්නේ නැද්ද? දුකටපත් වෙනවා. හැමදාම කීර්තිය තියෙන්නේ නැහැ. නින්දාව එනවා. හැමදාම ලාභේ තියෙන්නේ නැහැ. මට අලාභේ එනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. දරුවෝ කියන්නේ සම්පතක් නේ. බුදුහාමුදුරුවෝ උගන්වනවානේ පුත්තාවත්තු මනුස්සා. දරුවෝ කියන්නේ හොඳ ලාභයක්. ඒ තුලින් කවදා හරි අලාභයක් වෙන්නේ නැද්ද? ඒ තුලින් කවදා හරි දුකක් ඇති වෙන්නේ නැද්ද? ඔය වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්න. කවදා හරි දරුවෝ හින්දා ගැන හිතලා අපි දුක් විඳිනවා. එනිසා පින්නතුනේ අටලෝ දහම ගැන කම්පා වෙන්නේ නැතුව ජීවත් වෙන්න.
වෛර කරන බනින අඩුපාඩු කියන මිනිස්සු දිහා හැම කෙනෙකුටම උත්තර දෙන්න ගියොත් මොකද වෙන්නේ? මේ ලෝකේ හැම කෙනෙකුටම උත්තර දෙන්න ගියොත් මොකද වෙන්නේ? දැන් ඔය දැකලා තියෙනව නේද මගේ බණවල කෑලි කෑලි හරියට හැම තැනම ඔෂයා වෙනවා. පහුගිය දවස්වල මම බණකට යනකොට මට පැය දෙක තුනක් බණ කියන්න කිව්වා. මං අසනීපෙන් හිටපු නිසා මම කියනවා මම අද අසනීපෙන් ඉන්නේ කියලා. දැන් මේ මාස ගානකට කලින් කියපු එක. අද මගෙන් කට්ටිය අහනවා හාමුදුරනේ අසනීපද කියලා කෝල් එනවා. බලනකොට ඒ වීඩියෝ කෑල්ලත් කපලා දාලා වීඩියෝ එකක් හදලා මේ ලක්ෂ ගාණක් බලලා මගේ බණවල නමස්කාරය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කපා දානවා. පොඩි කෑලිනේ තප්පර 30 විනාඩි. ඔව්ව අල්ලගෙන ඔට්ටු වෙනවා. සම්පූර්ණ බණ අහලා නෙමෙයි. දැන් අර අපි කිව්වේ බුදුහාමුදුරු යශෝදරාගේ කුටියට වැඩිය කියලා. ඕක විතරයි ඕන් දාන්නේ. එතකොට මොකද්ද කියන්නේ? ආයිති පද හදන්න අපේ අම්මලා තාත්තලා තර සම්පූර්ණ දේශනාව අහපු ඔය ඇත්ත දන්නවනේ. අර කියන්නේ මං කියනවා බුදුහාමුදුරුව කුටියට වැඩිය යශෝදර ඇඬුවා. ඔච්චරයි යන්නේ. එතකොට මිනිස්සු කියනවා මේ හාමුදුරුව මොනවාද මේ කියන බණ කියලා. අහලාද? නෑ. අපේ අම්මලා ගෙදර රේඩියෝ එක දාගෙන බණ ඇහුවා වගේ. ඇහෙන ටික විතරයි. ඒ නිසා මතක තියාගන්න ධර්මය හරි විදියට හරි තැනින් තේරුම් ගන්න. මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු සාදු සාදු. පින්නත්නි ගෙදර ජීවත් වෙනකොට ඉන්නකොට දැන් මේ කටින පිංකම් කාලෙනේ. කටින පිංකම් මේක ගැන කියනවා හොඳ බණක්. ඔය ඉස්සර 60යි ජාතික රූපවාහිනිය. මේ කටින සනකෙලි වෙලා තියෙන්නේ. මතක තියාගන්න. කටින සිවුර වඩම්මනකොට ඒ බන්දේසියට රුපියල් 50ක් දාලා වැන්දට කටිනානිසංස හම්බෙන්නේ නැහැ. කටින පිංකම දවසේ ගෙනල්ලා කපුරුකේ කොස්සක් එල්ලුවට කටිනානිසංස හම්බෙනවද? එහෙමනම් ඉතින් බැරියයි මේක කරන්න. මේක මේ සල්ලිත් එක්ක කරන්න පුළුවන් එකක් නෙමෙයි. දන්නෙත් නෑ කටිනානිසංස කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලා. වස්තුම් මාසේ පුරාවටම සම්බුද්ධ ශාසනයෙන් කැප වෙලා තියෙන්න ඕන. කොහොමද ඒ කැපවීම කරන්න ඕන? ශාසනය උදෙසා කරන පූජා මනෝපුබ්බංගමා ධම්මා. මනස පූර්ව වෙන්න ඕන. අප්‍රමාණ හැඟීමකින් කටයුතු කරන්න ඕන. මේ උතුම් කටින චීවර යකරන්ට පූජා කරන්න මේ වස්තු මාසේ භික්ෂුන් වහන්සේලාට කැඳවුල් පට්ටික පිළිගන්නන්ට දරුවොත් එක්ක එන්න මම පොඩි යෝජනාවක් කරන්නම්. තව කල් තියෙන හින්දා කටිනට පේවෙන්න. කටිනේ දවසට වඳිනකොට වැඳ ගන්නකොට මොකක්ද හිතෙන්න ඕනේ? මම කටිනේ වෙනුවෙන් මේ දේ කරා. කටිනේ වෙනුවෙන් මම කුණු හරපයක් නම් කිව්වේ නෑ. වස්තුම් මාසේ වචනයෙන් මම සංවර වුණා. එහෙමයි වෙන්න ඕන. තථාගතයන් වහන්සේට ආමිසයම නෙමෙයි. උන්වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වෙමු. වස්තුම් මාසේ මම නැති බැරි වයසක උදවියට බෙහෙත් ටික පූජා කරා. වස්තුම් මාසේ සිල් ගන්න කලින් දවසේ මම බණ මඩුව හේදුවා. දරුවොත් එක්ක ඇවිල්ලා බැරි වේදුවා කරගන්න. කටිනේ වෙනුවෙන් පින්කම් මාලාවක් ලයිස්තුවක් තියෙන්න ඕන. කටිනේ අරමුණු කරගෙන. නැත්තම් මේ කොහේවත් නැතුව ඉඳලා ගෙදර බුදියාගෙන ඉඳලා පාන්දර ඇවිල්ලා අරකට රුපියල් 100ක් දාලා වඳිනවා. එහෙම කටිනානිසංස හම්බෙනවද? නැහැ. මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පින්නත්නි සංසාරේ කවදනම් ආයේ කටින පින්කමක් කරගන්නද? අර සිවුර බාර ගන්න මනුස්සයාටම නෙමෙයි ඔය පාන් රාත්තලම කියලා. ඒක වෙනුවෙන් කරන්න. අර අහලා තියෙනව නේද මේ අම්මලා තාත්තලා ඒක සාටක බමුණා
බිරිඳටයි බමුණටයි තිබ්බෙ පින්නතුනි එක සලුවයි. ඕකත් පූජා කරන්නේ බුදුහාමුදුරුවෝ කියනවා අසද්දුෂ මහදානයටත් හපන්ඩු. එනිසා සත්පුරුෂම් මේ තාත්තේ දරුවොත් එක්කම වකරන්ට කාලෙකින් ලැබුණු මිනිසත් භවය නිස්කාරණය නාස්ති නොකර. ඔය අරුම කියලා කියන්නේ මිනිස්සු වෙලා ඉපදුණු එක නෙමෙයි. උපදින හැමෝටම කතා කරන්න පුළුවන්. උපදින හැමෝටම ඇවිදින්න බෑ. උපදින හැමෝටම බණ අහන්න පුළුවන්. දැන් අපේ මේ චාමර මහත්තයාට හිතුණට බිරිඳ වෙනුවෙන් බණක් කියවන්න ඕන උපන්දිනේට. කොහොම සේරටම හිතෙනවා.